වටු කුරුල්ලෝ චූටි පැටව් හා පැටව් මම මේ විදියට හා පැටව් ඔහොම වෙලා ඉපදෙන්නේ ඇයි කියලා මේ ඒකේ කර්මය මොකද්ද කියලා කියන්නද? ඔයාලා කැමතිද චූටි හා පැටවුන්ට ඔයාලා ආසයිද? පව් කියලා හිතෙනවද? ඇත්තම කියන්න. චූටි හා පැටියෙක් දැක්කෝ පව් කියලා හිතෙනවද? වඩා ගන්න ආස හිතෙනවද? ඔයාලා දන්නවද මේ හා පැටිය එහෙම ඉපදුනේ ඇයි කියලා? පින්වත් දරුවනේ, මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් මෙන්න මෙහෙම පාපයක් කරනවා. ඒ තමයි පාපය කරන්නේ කොහොමද? පව් කියලා කරනවා. අපි දැන් උදාහරණයක් කියමු. ඔන්න හොඳට පරිස්සමෙන් අම්මලා තාත්තලා ආදරෙන් හදන දුවෙක් ඉන්නවා. ඔන්න මෙයා අපි කියමුකෝ බාලිකාවට ආවා කියලා. ඔන්න බාලිකාවට ආවා. ඊට පස්සේ දැන් මෙයා ඔන්න 10 වසරේ 11 වසරට ගිහිල්ලා නැත්තම් ලොකු පන්තිවල ගිහිල්ලා මෙයා කියනවා අනේ මට කොල්ලෙක් එක්ක යාළු වෙන්න ඕන කියලා. ඒතර අර අනිත් යාළුවා හිතනවා පව් අනේ මෙයා මම මෙයාට යාළු කරලා දෙන්න ඕන කියලා පව් කියලා බෝකර වැඩි කරනවා. පව් කියලා හිතලා තරහට නෙමෙයි එයා කරන්නේ. පව් කියලා දුක හිතිලා කරනවා. කරන වැඩි නරක වැඩක්. අන්න ඒ වගේ තිරිසන් ලෝකෙ ඉපදෙනවා. අර එයාට අර පාපයට කලින් හිතුණානේ පව් කියලා. අර තිරිසන් ලෝකෙ ඉපදුන තිරිසන් සතාට අනිත් අයට පව් කියලා හිතෙනවා එතකොට. නමුත් එයා තිරිසන් සතෙක් වෙලා. පැහැදිලිද? පව් කියලා හිතලා පව් වැඩ කිරීම. ඒක නිරි සතාට ආය කවුරුවත් පව් කියලා හිතන්නේ නැහැ. තිරිසන් ලෝකේ ආපුවම තමයි ඒක එන්නේ. සමහර වෙලාවට තමන් එක හිතවත් වෙලා ඉන්න, යාළු වෙලා ඉන්න කෙනෙක් මොනවා හරි යෝජනාවක් කළාට පස්සේ අර ආදරය නිසා, එයාට තියෙන කැමැත්ත නිසා පව් කියලා හිතලා වැරදි දෙයක් කරනවා. පව් කියලා හිතලා වැරදි වැඩ කිරීමේ විපාක තමයි කරුණාවක් වගේ දෙයක් මුලට ඇවිල්ලා පවපේ කිරීමේ විපාක තමයි එයා ඉපදෙන ලෝකේ අනිත් අයට පව් කියලා හිතෙනවා. හැබැයි බේර ගන්න බෑ. ඔයාලා දන්නවද ලංකාවේම දවසට හා පැටවුම 10 ගණක් මරනවා. හා පැටවු 10 ගණක්. හා මස් කන්ද. අර පව් කියලා හිතුණාට වැඩක් නැහැ. අපි කියමු ගෙදර ඉපදෙනවා බලු පැටියෙක් ලස්සනයි. දැක්ක ගමන් ආස හිතෙනවා පව් කියලා හිතෙනවා. හිතුණාට ඒ බලු පැටියා කොයි හරි ජරාවක් දැක්කොත් ඒක කනවා. ගෙදරම ජරා කරනවා. ඒ බලු පැටියා ගැඟේ මැක්කෝ බෝ වෙනවා. සමහරට ඒ බලු පැටියට කුෂ්ඨ හැදෙනවා. ඒ දුක් අන්දරාවම එයා භුක්ති විඳින්න ඕන. නමුත් තවත් කෙනෙකුට පව් කියලා හිතෙන්න පුළුවන්. නමුත් තවත් කෙනෙක් පව් කියලා හිතුවට වැඩක් තියනවාද? එයා කර්ම විපාක විඳිනවනේ. ඒ නිසා ඔයාලගේ ජීවිතේ ඔයාලා තීරණ ගන්නකොට දුවේ පුතේ ඔයාලා තීරණ ගන්නකොට පව් කියලා හිතුන පමණෙන් තීරණ ගන්න එපා. අනේ පව් කියලා හිතුන පමණෙන් තීරණ ගන්න එපා. දැන් හොඳම ගුණවත්ම ගොඩක්ම පින් තියෙන හොඳම කොල්ලෙක් හිටියා කොල්ලෝ සෙට් එකක. හොඳම කොල්ලේ පින්වන්තම කොල්ලේ කවදාවත් සතෙක් මරන්නේ නැහැ. කාගේවත් දේවල් හොරකම් කරලා නැහැ. ඊට පස්සේ නරක වැඩ කරලා නැහැ. බොරුවක් කියලා නැහැ. සුරාව ඇරන්නේ නැහැ. කවදාවත් ඒක කරලා නැහැ ළමයා. ගොඩාක් පින් කළා තියෙනවා යා. මේ කොල්ලෝ ටික නාන්න ගිය දවසක්. නාන්න ගියාට පස්සේ කොල්ලෝ ටික ඔක්කොම පැන්නා. දැන් ගඟ මේ ගඟේ තිබ්බ ලොකු වතුර වලකට. ආරයා පැන්නේ නැහැ. දැන් කොල්ලෝ ටික මේ දැන් දිය කෙලි කලමින් hina වෙවි මොන්න ආනවා. ආරයාට ටිකක් එකපාරම හිතුණා මේ විහිළුවක් කරන්න ඕන කියලා. අර හිමේ තරු නාන අතරේ රෙදි ටික ගුලි කළා පාඳුරක හැංගුවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දැන් මෙයා අර කට්ටිය ගොඩට එනකොට මෙයා වතුරට පැන්නා. ඒගොල්ලෝ මෙයා දැන් නානවා. නාලා දැන් ඇලි ඈතට ගියා. දැන් මේ පැත්තේ ගොඩට ආපු කට්ටිය හොයනවා ඇඳුම් හොයනවා නැහැ. කොල්ලෝ ටික හොඳටම බය වුණා දැන්. ලැජ්ජා හිතුණා ගොඩාක්. ඊට පස්සේ මෙයාලා ගොඩාක් අපහසුතාවයටපත් වුණා. අරය පැය ගාණක් ඉඳලා ආවා. ඊට පස්සේ ඇහුවා මේ අපේ ඇඳුම් නැහැනේ කියලා. ඉතින් මෙයා hina වෙවි අර පඳුරෙන් අරන් දුන්නා. ඉතින් අර යාළුවෝ කිව්වා ඇයි ඔහොම කළේ අපි කොච්චර බය වුණාද කියලා. අර මිනිස්සයා මැරිලා දෙවියන් අතර ඉපදුනා. ඔයාලා කියන්නේ ඒ දෙවියන්ට අදටත් ඇඳුම් නැහැ.
කරපු කර්මේ දෙවියන් අතර ඉඳලත් විපාකෙට ආවා. විහිළුවට ඇඳුමක් හංගලා. දැන් ඕවා කියනකොට අපිට කොච්චර අපි කරන විහිළු. දැන් අපි හිතන්නේ අපිට ඒවා අපි විහිළුවනේ කරන්නේ. අපිට ඒවා ගානක් නැහැ කියලානේ අපි හිතන්නේ. ඒ වුණාට කොච්චර කර්මයක්ද නේ. විහිළුවටවත් පව් වැඩක් නම් කරන්න එපා. අනිත් අය අපහසුතාවයට පත් වෙන දෙයක් කරන්න එපා. පීඩාවට පත් වෙන දෙයක් කරන්න එපා. මිනිස්සුගේ හිත ඉක්මනට පීඩාවට පත් වෙනවා. දුකට පත් වෙනවා. සමහරට හිත ගැස්සෙන එක සමහරට පොතක් බලාගෙන යද්දී තමයි තමන්ගේ දෙයක් නැති වෙලා කියලා බය ආවේ. හිත එතනින් ගැස්සුණාට පස්සේ එයාට මතක හිටින්න නැතුව යනවා. ඒකට අරයට මතක හිටින්න බැරි වෙන්න එයාව අපහසුතාවයට ලක් වුණා අරයා විහිළුවට කරපු වැඩෙන්. සමහරවට මැසේජ් එකක් ගහනවා. හොයාගන්න බැරි විදිහට මේ යාළුවෝ හොර මැසේජ් ගහනවා. ඒකට අර ෆෝන් එකට මැසේජ් එක ආවට පස්සේ අරයා බලලා එයා වෙන ලෝකෙක. පස්සේ බලනකොට යාළුවෙක් තමයි මෙයාව බයිට් කරලා තියෙන්නේ. අනිත් අය බයිට් කිරීම පුදුම පාපයක්. ඒතකොට තමන් අන් අයට බයිට් වෙනවා. විහිළුවට ලක් වෙන චරිතයක් විදිහට උපදිනවා. කෙලික් කවටකම් කරන අපි දැක්කට පස්සේ අනිත් අය hina වෙන ඒ වගේ කර්ම ජීවිත ලැබෙනවා අපි ඒ විදිහට පාපය කළොත්. මේ සංසාරේ හැදිලා තියෙන එහෙම කලින් කරපු කර්ම විපාක දිදී නැවත නැවත කර්ම සංසාරෙට හැදෙන විදිහට තමයි සංසාරේ හැදිලා තියෙන්නේ. දැන් මේවයි මේ බණවලට කියලා දෙන්නේ. මේක ඔයාලගේ සිලබස් එකට ඇතුල් කරලා නැහැ. ඉංග්‍රීසි, සිංහල, බුද්ධාගම, සෞඛ්‍ය, ගණිතය ඔයාලගේ තියෙන විෂයන් ධාරාවට පින්පව් සහ සසර ගමන ගැන විෂය මාලාව දාලා නැහැ. නමුත් ඇත්තටම සසර හැදෙන්නේ මෙහෙම. වයසක් බලන්නේ දැන් අපි මේ බණ අහන වෙලාවේ ඔබ මම බණ කියන වෙලාවේ මේ වෙලාවේ විඳවනවා දරුවනේ. ඔන්න තිරිසන් ලෝකේ ගැන පොඩි දෙයක් ඔය කිව්වා. චූටි කුරුල්ලෝ දැක්කට පස්සේ පව් කියලා හිතුනොත් ආදරේ හිතුනොත් ඒ වෙලාවට ඔයා තප්පරේට ඔයාලා හිතන්න මේ සත්වයා කරපු පාපේ කළා තියෙන්නේ පව් කියලා හිතලා තමයි පාපේ කළා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ වගේ එකක්. ඔන්න ගෙම්බෙක් මේ ගැරන්ඩියෙක් ගෙම්බෙක් අල්ලගෙන ඉන්නවා. දැන් අපිට ගෙම්බට පව් කියලා හිතෙනවා නේ? ගෙම්බ පව් කියලා හිතෙනවනේ. ඉතින් ගැරන්ඩියත් පවුනේ. ඒතර ගෙම්බ බේරගන්න පොල්ලකින් ගැහුවා කාටද? ගැරන්ඩියාට. ගෙම්බ පැනලා ගියා. මැරුණා කවුද? ගැරන්ඩියා. අපි පව් කියලා නේද එක කළේ? අනේ පව් කියලා නේ කළේ. දැක්කද? ඒ කියන්නේ මෙහෙමයි අපි යමකට අත ගහන්න ඕන දෙන්නම බේරගන්න පුළුවන් නම්. පැහැදිලි නේද? දෙන්නම බේරගන්න පුළුවන් නම් අත ගහන්න ඕන. නැත්තම් අත ගන්න හොඳ නැහැ. ඇයි අපි ගෙම්බත් සතේ, ගැරන්ඩියත් සතේ. ගෙම්බත් පව්, ගැරන්ඩියත් පව්. නමුත් ගෙම්බ බේරගන්න ගැරන්ඩියා මැරුවා.